ඊට පස්සේ තල සෙට් එක ඇතුළට දාගන්න ඕනේ. තල සෙට් එක දාලා මේ තියෙන්නේ මම සාම්පල් වලට මේ කඩාගත්තු අපේ ගෙදරින් කඩාගත්තු ගොටුකොළ මේ තියෙන්නේ. ඔයාලට ගොටුකොළ කඩෙන් ගේනවා නම් ඒ මිටියම්ම කපන්නත් පුළුවන්. තප්පර 10ක් යනකොට කැපෙනවා. මේ තියෙන්නේ පළවෙනි ස්ටෙප්. උඩයට මාරු වී කැපෙනවා. එහෙනම් ටික වෙලාවක් පොඩි වෙලාවක්. එතකොට මේක කැපෙනවා. දැන් ඕම් බලන්නකෝ මේකට වෙලා තියෙන දේ. දැන් මේ ඔයාලට මම පෙන්වන්න ගිහිල්ලා මේක චූටියටම කැපිලා තියෙන්නේ. ඕම් බලන්න. දැන් මම සරින් සරිය දැම්ම ඔයාලට පෙන්වන්න මේ විදිහට කරන්න කියලා. ඒ නිසා මේක චූටියටම කැපුණා. අන්න ඒකයි. ඔයාලට ඕන ගාන කපා ගන්න පුළුවන්. චූටියට මුණත් කපා ගන්න පුළුවන්. ටිකක් ලොකුවට කපා ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ කපාගත්තු ගොටුකොළ. සුබ දවසක් වේවා ඔයාලට. පිළිගන්නවා ඔයාලා හැමෝම. මේ channel එකේ ඔයාලට ගෙදරට උමනා කරන බඩු වර්ග තමයි තියෙන්නේ. WhatsApp number එක දාලා තියෙනවා. ඒකත් එක්කලා සම්බන්ධ වුණාම උමනා කරන දෙයක් ගන්න පුළුවන්. හැම දෙයක් වගේ තියෙනවා ගෙදරට උමනා කරන දේවල්. මම අලුතෙන් දෙයක් ආවොත් ඔයාලට ඒක channel එකට දානවා. අවශ්‍ය කරන දෙයක් තියෙනවා නම් ගන්න WhatsApp number එකත් එක්කලා සම්බන්ධ වෙලා. අපි ගාව තියෙනවා ගෙදර කුස්සියට සාලෙට උමනා කරන බඩු වර්ග තමයි තියෙන්නේ. බ්ලෙන්ඩර්, රයිස් කුකර්, ගෑස් කුකර් මේ වගේ දේවල් වලට අමතරව ඉදිරියදා පාවිච්චි කරන්න පුළුවන් අලුතෙන් එන දේවල් එහෙම මම channel එකට දානවා. ඒ නිසා අපිත් එක්ක දිගටම එකතු වෙන්න, channel එක subscribe කරන්න, like කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ වලින් අපි දිගටම හමු වෙමු. මේ ගේන බඩු වල විස්තර සියලුම විස්තර මම වීඩියෝ එක ඇතුලේ දානවා. ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. බලලා ඔයාලට ගැළපෙන දෙයක් තියෙනවා නම් ගන්න. අපි දවස් 2-3ක් වගේ කාලය තුල ඔයාලගේ ගෙදරට එවනවා. ඉතින් එකතු වෙමු හැමදාම channel එකත් එක්කලා. සුබ දවසක් ඔයාලට. අපි මෙතන ඉඳලා පටන් ගමු වීඩියෝ එක. මම ඔයාලට අද ගෙදරට ගෙනල්ලා තියෙනවා කුකින් මැෂින් එක. මේ මැෂින් එකේ ඔයාලට ලූණු, අල, එළවලු, එතකොට ඊට අමතරව ඔයාලට මැල්ලුම් හදන්න, පලා කපා ගන්න, මස් සම්බර ගන්න, ඒ වගේ හැම දෙයක්ම කරගන්න පුළුවන් මේ මැෂින් එකේ. මේක සුපිරි භාණ්ඩයක්. මොකක්ද දන්නවද? අපි පිහියෙන් කපනවට වැඩිය හරිම ලේසි මේකෙන් වැඩ ටික කරගන්න. තප්පර 2-3ක් ඇතුලේ ඔයාලට මැල්ලුම් කන්න පුළුවන්. මොකද පලා මිටිය කැවෙනවා පටස් ගාද්දි. වැඩි වෙලා යන්නේ නැහැ. එතකොට කෑම ಜಾති හදන අයට, රෝල්ස් හදන අයට, පැටිස් හදන අයට එයාලට එහෙම මාර වටිනවා මේ මැෂින් එක. හේතුව තමයි වැඩි වෙලා ගත කරන්න අවශ්‍ය නැහැ. තප්පර 2-3ෙන් වැඩ ටික කරගන්න පුළුවන්. මේක අපි බලමු කොහොමද කියලා. ඉතින් නියමයි ගෙදරකට. ඔයාලා ගෙදරට එදිනෙදා වැඩ කරගන්න උනත් එදිනෙදා පලා ටික කපාගෙන මැල්ලුම් හදාගන්න, ඒ වගේ ලූණු කපා ගන්න, ඒ වගේ දේවල් වලට හරිම වටිනවා. නියම මැෂින් එකක් ඇත්තටම අපිත් ගෙදර පාවිච්චි කරනවා වැඩ වලට නම් සුපිරි. දැන් දානයක් තියෙනවා කියන්නේ ඔය ගෙදර පිහියෙන් එහෙම කපන්න ගියාම ලූණු, කැරට් ඔය වගේ දේවල් අපි රයිස් හදනවා. ඒ වගේ දේවල් වලට පටස් ගාලා ඉක්මනට වැඩ ටික කරගන්න පුළුවන්. මේ විදිහට තමයි මැෂින් එක එන්නේ. මේකේ වාදනයේ සුපිරි හයියයි මේ හොඳ හයියයි ආයේ මුකුත් නැහැ. නියමයි වාදනයේ මුකුත් වෙන්නේ නැහැ. මේකේ උස තියෙනවා සෙන්ටිමීටර් 14ක්. විස්කම්බය තියෙනවා සෙන්ටිමීටර් 18ක්. එතකොට කඩෙන් ගේන මුකුණු වෙන්න මිටියක්, එතකොට ගොටුකොළ මිටියක් සම්පූර්ණ එකම පිටින් දාගන්න පුළුවන්. කැරට් 500ක් විතර දාලා කපා ගන්න පුළුවන්. ලුණු 500ක් විතර දාලා කපා ගන්න පුළුවන්. ඒ වගේ සුපිරි මැෂින් එකක් පටස් ගාලා කැපිය හැකි. මේක එනවා ඕරින් එකක්. මේක යටට මේ වාජනේ යටට දාන්න තමයි ඒක එන්නේ. මේ විදිහට දාපුවාම පැන්ටි උඩ තිබ්බහම එහෙට මෙහෙට යන්නේ නැහැ. එහෙට මෙහෙට ලිස්සන්නේ මුකුත් නැහැ. මේ රබර් එක දාගත්තාම. ඒ හින්දා ඉක්මනට වැඩ ටික කරගන්න පුළුවන්. එකපාර පලාකොළ මිටියක් දාන්න පුළුවන් මැෂින් එකට. මේ උසයි මේ තල සෙට් එක. මේක තමයි තල සෙට් එක. ස්ටේන්ලස් ස්ටීල් තල සෙට් එක. මේකේ මේ ප්ලාස්ටික් ආවරණය හැම වෙලේම දාන්න ඕනේ. ඒක අයින් කරලා තියාගන්න. අත කැපෙයි බලාගෙන පරිස්සමට වැඩ ටික කරගන්න. වැඩ ටික කරගන්නකොට මෙතන මේ විදිහට තමයි එන්නේ. මේ ඇතුලේ කූරක් තියෙනවා. ඒකට මේ තල සෙට් එකේ මේ මෙතෙන්ට දාන්න ඕනේ. මෙහෙම සෙට් වෙන්න. එතකොට මෙහෙම කරගෙනවා. මේකේ ওই විදිහට. ඉතින් මේක සුපිරිම භාණ්ඩයක්. ගොඩක් කට්ටිය අතරම දැන් ඉතින් මෙහෙමයි අලුතෙන් බඩු වෙනකොට අපි ඒවට ඉතින් හුරු වෙන්න ඕනේ. හැමදාම ඉතින් අපිට පරණ විදිහට ජීවත් වෙන්න බෑනේ. නේද? අලුත් බඩු වෙනකොට අපි ඒවට හුරු වෙලා බලන්න ඕනේ කොහොමද අපිට ලේසිද? අතරම දැන් ඉතින් කාර්ය බහුලයිනේ. ඒවත් එක්කලා අපිට වැඩ ලේසි වෙන උපකරණ ඇවිල්ලා තියෙනවා ඉතින්. එතකොට අපි මේ විදිහට යන්න ඕනේ. හැමදාම පරණ විදිහට ඉන්න ඕනේ නැහැ. මේක මේ විදිහට තල සෙට් එක දැම්මා. ඊට පස්සේ මේ තියෙන්නේ මේකේ මූඩිය. ඒ මූඩියට මෙහෙම ඕරින් එකකුත් එනවා. එතකොට ඒක තියෙනවා එහෙට මෙහෙට යන්නේ මුකුත් නැහැ. ඒ ඕරින් එක මේ හැම කැල්ලක්ම වලට ගලවලා හොදන්න පුළුවන්. ඊට පස්සේ පියනෙන් මෙහෙම වහලා මේක තමයි මැෂින් එක. මෝටර් එක. මෝටර් එකේ තියෙනවා ස්පීඩ් දෙකක් 1 2 කියලා. අවශ්‍ය ගානට අපිට මේක දාගන්න පුළුවන්. මේකට වැය වෙන්නේ වොට් 300යි. ලොකු කරන්ට් එකක් යන්නේත් නැහැ. මේ විදිහට කොටු පින් එකක් තමයි ඉන්නේ. දැන් එන බඩු ඔක්කොම කොටු පින් තමයි එන්නේ. මෙතන ෆියුස් එකක් තියෙනවා. හදිසියෙ ලෝඩ් එක වැඩි වුණොත් ෆියුස් එකෙන් ඕෆ් වෙනවා. ඒ හින්දා වගකීමත් වැඩි මේකේ.
අපි ඔයාලට මේකට මාස 6ක වගකීමකුත් දෙනවා. කිසි ගැටලුවක් නැහැ. අපි පාවිච්චි කරන පිළිවෙලක් කියවනවා. බය නැතුව ගන්න. හොඳටම හොඳයි. ගෙදරට සුපිරියට පාවිච්චි කරන්න පුළුවන්. මම මේකේ ඔයාලට කොළ කපලත් පෙන්නන්නම්, ලුණු කපලා පෙන්නන්නම්. ඊට අමතරව සුදු ලුණු චොප් කරගන්න, මස් සම්බර ගන්න, කැරට් කපා ගන්න සුපිරි වැඩක් දාන්න පුළුවන් මේ මැෂින් එකේ ඔයාලට ගෙදරට. අනිත් එක තමයි කෑම හදන අයට හරියටම හරි. තප්පර 10න් 15න් ලුණු ටික සුන් ගාලා කපා ගත්තා ඇගේ. ඒකයි මේකේ තියෙන වටිනාකම තියෙන්නේ. අපි බලමු මේකේ ලුණු කපලා කොළ කපලා බලමු. කැරට් ඒ වගේ දේවල් උනත් කපන්න පුළුවන්. අවශ්‍ය කරන හැමදේම කපන්න පුළුවන්. කරන්ට් එකට සම්බන්ධ කරගෙන මෝටරේ පැත්තකින් තිබ්බා. ඊට පස්සේ තල සෙට් එක ඇතුළට දාගන්න ඕනේ. තල සෙට් එක දාලා මේ තියෙන්නේ මම සාම්පල් වලට මේ කඩාගත්තු අපේ ගෙදරින් කඩාගත්තු ගොටුකොළ මේ තියෙන්නේ. ඔයාලට ගොටුකොළ කඩෙන් ගේනවා නම් ඒ මිටියම්ම කපන්නත් පුළුවන්. මම මේ පොඩ්ඩයි කඩාගත්තේ. මේ විදිහට ඇතුළට දාගන්නවා. තව දාන්න පුළුවන්. තෝරාගත්තාම මුකුරු වෙන්න මිටියක් අර ලොකු රුපියල් 70 මිටියක් කපන්න පුළුවන් මේකේ. සම්පූර්ණ මිටියක් කපන්න පුළුවන්. ලීටර් 3ක් නේ මේක. ලොකු විභාජනේ. මේ විදිහට ඇතුළට දාන්න ඕනේ. උඩට මෙහෙම හිටින්න. ඇතුළට අත දානකොට බලාගෙන පරිස්සමට දාන්න. අත කැපෙන්න ඉඩ තියෙනවා තලවලට. පරිස්සම් වෙන්න ඕලා. වැඩ කරනවා වගේම පරිස්සමත් අංක 1. ඊට පස්සේ පියන මෙහෙම දාලා වහනවා. වහලා මේ කෑල්ල උඩට තියෙන්න වහලා මේ මෝටරේ මේ කෑල්ලට සෙට් වෙන තැනක් තියෙනවා. ඒ දෙක හරියට සෙට් වෙන්න ඕනේ. ඔය විදිහට. ඔහොම සෙට් වුණාම මේක එහෙට මෙහෙට යන්නේ නැහැ. උඩ නිකන් තියදී දාන්න එපා. ඒ නිසා හොඳට මේක ලොක් වෙලාද කියලා බලන්න. බය නැතුව දාන්න ඊට පස්සේ. තප්පර 10ක් යනකොට කැපෙනවා. මේ තියෙන්නේ පළවෙනි ස්පීඩ්. මේ තියෙන්නේ දෙවෙනි ස්පීඩ්. 1 2 කියලා තියෙනවා. අවශ්‍ය ගානට කපා ගන්න පුළුවන්. මෙතනින් පේනවා ඔයාලට කැපෙන ගාන. එතකොට ඔයාලට බලලා අඩු කැපිලා මදි නම් තව කපා ගන්න පුළුවන්. එහෙනම් එක දිගට අල්ලගෙන ඉන්නත් එපා. සරින් කරේ පොත් ඔහොම දාලා කපන්න. එතකොට තමයි මේක උඩයට මාරු වී කැපෙන්නේ. එක දිගට අල්ලගෙන හිටවම එක දිගට කරගෙනවා. එතකොට අර එක තැනට තියෙන ටික තමයි කැපෙන්නේ. මේ විදිහට මම ප්‍රෙස් කරගෙන කපන්න. තප්පර 10ක් වගේ යනකොට කැපෙනවා. එක දිගට අල්ලගෙන ඉන්න එපා. තප්පර 10ක් 15ක් තප්පර 20 30 අල්ලගෙන ඉන්න එපා මෝටරේ. ඔහොම දාලා කපන්න. උඩයට මාරු වී කැපෙනවා. එහෙනම් ටික වෙලාවක් පොඩි වෙලාවක්. එතකොට මේක කැපෙනවා. දැන් ඕම් බලන්නකෝ මේකට වෙලා තියෙන දේ. දැන් මේ ඔයාලට මම පෙන්වන්න ගිහලා මේක චූටියටම කැපිලා තියෙන්නේ. ඕම් බලන්න. දැන් මම සරින් සරිය දැම්ම ඔයාලට පෙන්වන්න මේ විදිහට කරන්න කියලා. ඒ නිසා මේක චූටියටම කැපුණා. අන්න ඒකයි. ඔයාලට ඕන ගාන කපා ගන්න පුළුවන්. චූටියටම උනත් කපා ගන්න පුළුවන්. ටිකක් ලොකුවට කපා ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ කපාගත්තු ගොටුකොළ. චූටියටම ඉතින් කැපුණා දැන් ඕක. ඔන්න විස්තරය කියන්න ගිහලා. ඒ නිසා ඔයාලට කැමති ගානට කපා ගන්න පුළුවන්. චූටියට කපා ගන්න පුළුවන්, ටිකක් ලොකුවට කපා ගන්න පුළුවන්, මැල්ලුම් කන සයිස් එකට කපා ගන්න පුළුවන්. ඒ වගේ ඕන ගානකට මික්ස් කරගන්න පුළුවන්. එතකොට ලුණු, කැරට්, සැමන් ඒ වගේ දේවල් දාලා ඔයාලට මික්ස් එකක් හදා ගන්නවා නම් රෝල්ස් පැටිස් වගේ හදන්න එහෙම කරගන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මේ තියෙන ගොටුකොළ. එතකොට මුකුණු වෙන්න. ඒ වගේ පලාකොළ කපන්න රුසියා. නම්බර 1. මේ තියෙන්නේ ලුණු සාමාන්‍ය පොඩි ගෙඩි උනත් දාන්න පුළුවන් ඇතුළට. මේ තල වැහෙන ගානට දාන්න සම්පූර්ණ පුරවන්නත් එපා. ලුණු කැරට් වගේ දේවල් කපනකොට සම්පූර්ණ පුරවලා කපන්න එපා. කොළ නම් ගැටලුවක් නැහැ පුරවන්න. ලුණු කැරට් වගේ දේවල් කපද්දි තල ගානට දාන්න. තල වැහෙන්න වගේ දාන්න. මේ තියෙන්නේ දාගත්තු ලුණු ටික. බලමු දැන් ලුණු වලට මොකද වෙන්නේ කියලා. මේ මෝටරේ දාගත්තා. පොඩක් හොලවලා බලන්න. මේක සෙට් වෙලාද කියලා. සෙට් වුණාට පස්සේ බය නැතුව දාන්න. මෙහෙම පොඩක් යටට තද කරගෙන දාන්න. මේ පළවෙනි ස්පීඩ් එක. මේ දෙක. මම පෙන්නන්නම් මේක කැපිලා තියෙන විදිය. තප්පර 2යි 3යි දැම්මේ. මෙන්න ලුණු ටිකට වෙලා තියෙන දේ. එතකොට ඔයාලට තව ඕනනම් චූටියට චොප් කරගන්න ඕන නම් තව ටිකක් අල්ලන්න. තව තප්පර 5ක් 6ක් ඇල්ලුවොත් තව චූටි වෙනවා. ඒ වගේ ඔයාලට අවශ්‍ය ගානට කපා ගන්න. මේ තියෙන්නේ කපාගත්තු ලුණු ටික. තව පොඩි කරගන්න ඕන නම් තවත් පොඩි කරගන්න පුළුවන්. ඒ වගේ ඔයගේ අවශ්‍යතාවය අනුව තමයි. ඉතින් හරිම ලේසි මේ වගේ දේවල් වලට පුරුදු වෙන්න. මේ වගේ දේවල් වලින් වැඩ කරගන්න එක ඉතින් හරිම ලේසි දැන්. මොකද කාර්ය බහුලකමත් එක්කලා අපිට වැඩ ඉක්මනට කරගන්න පුළුවන්. මේ තියෙන්නේ කපාගත්තු ලුණු. සුදු ලුණු පොඩ්ඩයි තියෙන්නේ.
මෙතනින් පේන නිසා ඔයාලට ලේසි. මේ තියෙන්නේ කැපුණු සුදු ලුණු ටික. සුදු ලුණු නම් පොඩි ප්‍රමාණයක් තමයි දැම්මේ. බික් 5ක් 6ක් වගේ තමයි දැම්මේ. ඒ විදිහට ඔයාලට අවශ්‍ය ගන්නට ඕන දෙයක් කපා ගන්න පුළුවන්. හරිම ලේසි. අනික වොට් 300යි මේ මෝටරේට වැය වෙන්නේ. ඒ නිසා ලොකුවට කරන්ට් එක යන්නෙත් නැහැ. වොට් 300යි මේකට යන්නේ. කැරට් තියෙනවා. කැරටොත් ඒ වගේම තමයි. කැරට් උනත් ඔයාලට කපා ගන්න පුළුවන්. චොප් කරගන්න තමයි ලේසි. සුප් හදන්න, කෑම ಜಾති හදන්න, ඒ වගේ දේවල් වලට හරි වටිනවා. මේ තියෙන්නේ ඔය කැපුණු කැරට් තව ටිකක් පොඩි කරගන්නත් පුළුවන්. ඔය ගානට ගමු. ඔය තියෙන්නේ කැපුණ කැරට්. පොඩි අයගේ කෑම එහෙම හදන වෙලාවට මස් එහෙම පොඩියට කපා ගන්න අමර ගන්න ඕන නම් මස් උනත් අමර ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඇමරුණු මස් ටික. තප්පර 10ක් වගේ යද්දි මස් ටික ඇමරිලා. කෑමක් හදන වෙලාවට වටිනවා. හොඳයි. මේ විදිහට තමයි කැපෙන්නේ. දැන් ඔයාලට පැහැදිලිව එක පේන්න ඇති. මේකෙන් කැපෙන විදිය. මම අර ඔයාලට පෙන්නපු විදිහට මේ විදිහට කැපෙනවා. එතකොට කොළ කපා ගන්න, ලුණු කපා ගන්න, සුදු ලුණු, කැරට් මස් සම්බර ගන්න ඒ වගේ ඔයාලට උවමනා කරන හැමදේම කුස්සියේ වැඩ කරගන්න පුළුවන්. කැම ಜಾති හදන වෙලාවට ලුණු, අල ඒ වගේ දේවල් උන ඕන දෙයක් කපා ගන්න පුළුවන්. ඉතින් හරි වටින උපකරණයක් ගෙදරකට ඔයාලගේ යාළුවන්ට මේ ගැන කියන්න, යාළුවන්ට වීඩියෝ එක ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරලා එකතු වෙන්න අපිත් එක්කලා දිගටම. අපේ WhatsApp number එක තියෙනවා වීඩියෝ එකේ උඩ. WhatsApp එකට පණිවිඩයක් දෙන්න. අපි ඔයාලා ගෙදරට වෙන පිළිවෙල කියන්නම්. තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉදිරියට හමු යමු. සුබ දවසක් ඔයාලට ජය වේවා.